හිතන් ඉන්නේ රවි ඔබතුමා නිවැරදි කරන්නේ ඔබතුමා නිවැරදි කරන්නේ අපි එතුමාලා පැහැදිලි කරගන්න නෑ මගේ අදහස මෙතුමාට වැරදි කරන්න පුළුවන් මෙතුමාගේ පක්ෂේ වසර 63ක පළපුරුද්ද ඇති රෝජිකුණුරත්න ලෙන්ස් එක්ස්පර්ට් ඔප්ටිකල් ඉන්ජිනියරුවන් වෙතමෙන් ප්‍රශ්න යොමු වෙන්නේ අජිත් මාන්නපෙරුම් මහත්මයාට මේ විශේෂයෙන්ම මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් තමයි ජනතාව ප්‍රශ්න කරලා තියෙන්නේ. මේ ජයන්ත පෙරේරා කියන මහත්මයෙක් අහලා තියෙනවා දැන් මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ තීන්දුවත් එක්ක පේනවා මේ විපක්ෂය පොඩ්ඩක් මේ පිළිබඳ කනගාටුවෙන් ඉන්න ආකාරයක් පේනවා. එතකොට සමහරවිට හැමදාම මේ ආණ්ඩුවට බලය තියෙන්නේ නැති වෙන්න පුළුවන්. බලය වෙනස් වෙන්න පුළුවන්. ඔබතුමාලගේ කාලයක් આવත් එක ඔබතුමාලා යලිත් බලයට ආවොතින් මේ අහෝසි කරව විශ්‍රාම වැටුප ආය ලබා දෙන්න කටයුතු කරනවද? මොන වගේ තැනකද ඔබතුමාලා ඉන්නේ? මගේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව ආපු දා ඉඳන් අද වෙනකල් පඩියක් අරගත්තේ නැතුව සේවය කරපු එක්කෙනෙක්. ඒ කියන්නේ කිසිම පඩියක්වත් අරගෙන නැහැ විශ්‍රාම වැටුප තියා. ඒතකොට එතුමාගේ කාලේ එහෙම තමයි එතුමා ගත කළේ තියෙන්නේ. ඒකට සමහර දැන් මං වගේ කෙනෙක් මම බැලුවොත් මට වෙන මම වෘත්තියක් කර ඉඳගෙන දේශපාලනයට ආවේ දෙයක් කරන්න. ඒකට මට විශ්‍රාම වැටුපක බලාපොරොත්තුවක් මට නැහැ. ඒතකොට නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය සමහර වෙලාවට දැන් ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනියටම ඡන්ද ඉල්ලපු නන්දන ගුණතිලක මහත්තයා අඩු ගානේ රෝහලේ බිල ගෙවා ගන්නටත් බැරුව නැතුව ගියා. මිය ගියේ රෝහලේ බිල ගෙවා ගන්නටත් බැරුව බේට් ටිකක් ගන්න බැරුව හිටියා ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනියටම ජනාධිපතිවරණට ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා. එතකොට මේක විවිධ දේවල් තියෙනවා. ඒ හින්දා මම කියන්නේ විශ්‍රාම වැටුපක් කියලා නීති කරලා හැම කෙනාටම විශ්‍රාම වැටුප දෙන්න ඕන එකමක් නැහැ. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයක් දිහා බැලුවොත් අපි ඒකට එන්නේ තමයි ලක්ෂ 100ක් 200ක් වියදම් කරලා. ඒ කියන්නේ ඔබතුමාලා යාලි සලකා බලන්න සූදානම්. නැහැ විශ්‍රාම වැටුපක් අපිට අවශ්‍ය නැහැ. නමුත් සමහර වෙලාවට අවුරුදු ගාණක් මේකේ වැඩ කරලා එහෙම ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් තමුන්ගේ ඒක යම් නිරීක්ෂණයකට ලක් කරලා එහෙම වැඩපිළිවෙලක් තිබුණට කමක් නැහැ. හැබැයි ඒක මේ හැමෝටම දෙන්න ඕනි කියලා එකක් නෑ. දැන් මං වගේ කෙනෙකුට මට ඕනේ නෑ. මට වෙන මම දේශපාලනය කරන්න ආවේ සම්ප්‍රදාන කුල දේශපාලනය නෙමෙයි. යම් ව්‍යාපාර කරගෙන මගේ වැඩ පිළිලක් කරගෙන ඉන්නදී අදත් ඒක මම කරගෙන යනවා. ඒතර මට විශ්‍රාම වැටුපක් අවශ්‍යතාවයක් නෑ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පඩියක් අවශ්‍යතාවයකුත් නෑනේ. එතුමා මෙච්චර කල් පාර්ලිමේන්තුවේ සේවය කළේ කිසිම දීමනාවක් ගන්න නැතුවනේ. ඉතින් මම කියන්නේ විවිධ විදිහට ඉන්නවා. ඔව් දැන් කන්නංගර මම පොඩ්ඩක් මැතියක් දෙන්න. දැන් කන්නංගර මැතිතුමා 1950 දී දැන් අර දේශපාලනය කරලා අන්තිමට මැතිනි ළඟට ඇවිල්ලා රුපියල් 500ක් ඉල්ලනවා තමන්ගේ ඖෂධ ගන්න. ඒකට ඒ මට්ටමට වැටෙන දේශපාලඥයෝ ඉන්නවා. ඒ කියන්නේ මේ මුදල් පස්සේ ගිය මිනිස්සු නෙමෙයි අපේ රටේ අදටත් ගරු ගාම්භීරයෙන් අපි මතක් කරන අපි ලබාගත්තේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය අපිට ලබා දුන්න. ඊට පස්සේ තමයි තීරණයක් ගන්නෙ ඒ ආණ්ඩුව වලින් මේ වගේ විශ්‍රාම වැටුපක් ඒක කියන්නේ විශ්‍රාම වැටුපක් දෙනවයි කියලා දේශපාලනය කරන්න හොඳ නැහැ. ඒක නැති කරන එක හොඳයි. හැබැයි නැති කළා කියලා රට හදන්නත් බෑ. ඒක පාර්ලිමේන්තුවේ කැන්ටින් එකේ මුල්ලේ බත් එකේ මිල රුපියල් 100කින් වැඩි කළා කියලා රට හැදෙන්නේ රට හදන්න ඒක සල්ලි එනවා කියලා ඒ සංදර්ශන වලට යන්නේ නැතුව. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගොඩක් කරන්නේ සංදර්ශන වලට යන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා යම් පරිගැනීමක් කරනවා කියලා ආණ්ඩුව කියන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ මේක කාගෙන හරි පරිගන්න වගේ මේ විශ්වාස මේ සංදර්ශන පරිගැනීමන් මේ සංදර්ශන කරලා මිනිසුන් වන්දන්න ගිහිල්ලා අන්තිමට රට ගෙනියන්න බැරි වෙලා මිනිසුන්ට කණ්ඩ නැතුව මැරෙනවා. මානපෙරුම් මහත්තයා නෑ මම කියන්නේ දෙකේ සම්බන්ධය මොකක්ද? දැන් മന്ത്രിවරුන් සහ වරප්‍රසාද සීමා කරන එකේ රට ගෙනහිලා මිනිසුන්ට කන්න නැතුව එකේ දැන් මෙහෙමයි මම කියන්නේ රජය දැන් මෙහෙමයි දැන් ඔබතුමාගේ පක්ෂයේ කවුරුත් නැද්ද ඔය විශ්‍රාම වැටුප ලබාගත යුතුයි කියලා එක්කෙනෙක්වත් නැද්ද? නෑ අපේ පක්ෂයේ අපේ එක්සත් ජාතිපක්ෂ නෑ එහෙම මතයක් නෑ. ඒ කියන්නේ එක්සත් ජාතිපක්ෂ කවුරුත් නෑ විශ්‍රාම වැටුපක් ගන්න ඕනේ කියලා මම දැනුවත් කිසිම තැනක එහෙම එකක් නෑ. හැබැයි මම කියන්නේ නැහැ විශ්‍රාම වැටුප කප්පාදු කරන්න ඕනේ කියන එක මම කියන්නේ නැහැ. විශ්‍රාම වැටුපක් නෙමෙයි. විශ්‍රාම වැටුපක් කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි මේ ක්ෂේත්‍රය තුල අවුරුදු ගානක් දැන් මම අවුරුදු 10 මං වෙනස්. තව වෙනස් අය තව ඒ කියන්නේ පාතාලයට බිස්නස් කරන අයට පාතාලයට බිස්නස් කරන අය කළු සල්ලිකාරයන්ට තමයි ඒකට දැන් පාතාලේ කට්ටිය දැන් ආණ්ඩුවේ මරනවනේ. දැන් ඔය හැම මැරිච්ච මිනිහෙක්ම පාතාලේ කියලානේ දැන් කියන්නේ. නෑ මානපෙරුම් මහත්තයා දැන් වෙන තැනකට මානපෙරුම් මහත්තයා පාතාලේ කියන කතාව දැන් ආණ්ඩුව එතනටත් එනවා. හැබැයි මං අහන්නේ එතකොට යම්සේ ගරු සේවයක් කරගෙන හිටපු කෙනෙක් ඇවිල්ලා දැන් රාජිත මන්ත්‍රීතුමා විශ්වාසයට අවශ්‍ය නම් ඒ කියන්නේ ඒක යුතු කාට හරි කියන එක විතරයි බලලා මිනිහෙකුට අවුරුදු ගාණක් මේ රටේ ගරු සේවයක් කරා නම් එයාගේ ආර්ථිකයේ අඩ බේට් ටික ගන්න නන්දන කුරුදෙල්ක මහත්තයන් බලන්නකෝ. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා.
නජිත් අපි මේ ඔය එල්ල කරන චෝදනාවන් නජිත් කෙටියෙන් උත්තරයක් දීලා අපේ මට සංවාදෙ මෙතන අදහස් අවසන් ප්‍රකාශ කරන්න මේ සංවාදිකට දෙන හින්දා කියලා. මේ පළවෙනි එක ඒ කියන්නේ දැන් මේකේ මේ ඉන්නේ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයයිනේ. නැතුව මේ මහත්තුරු දෙන්න නෙමෙයිනේ මං හිතන්නේ මේ රූපවාහිනී සංවාද වලට එලා අපි කතා කරන්නේ පක්ෂය වෙනුවෙන්. නැත්නම් අපිටත් ඇවිල්ලා දැන් රජිත ලක්මල් මහත්තයත් එක්ක සංවාදයක් කරන්න ඕනේ නැහැ රැඳි මරාගෙන. අපි දැන් ඒක වෙන කොහෙද දැන් කරගන්න පුළුවන් නේ. මේ කරන්නේ පක්ෂ සංවාදයක්. එතකොට ඒකේදී අපි ඒකට සීරියස් වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් මේ පක්ෂ පෙනී හිටපු විදියක් තියෙනවා අදත් පාර්ලිමේන්තුවේ කතා කරපු විදියක් තියෙනවා අද පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රකාශ කරපු විදියක් තියෙනවා. උදාහරණයකට ගන්න සරලව නැවතත් මේක සරල කරොත් මේ මට විනාඩියක් දෙන්න. ඒ කියන්නේ අපි මේක කිව්ව ඡන්දෙට කලින් මෙහෙමයි කරන්න කියලා. ඒකයි ප්‍රමාණවත් කාලයක් ගත්තා. මොකද පනත් ගේන්න ඕන පිළිවෙලක් තියෙනවානේ නිකන් ෂෝ එක කරන්න බෑනේ මේකේ. තියෙනවනේ යම් කිසි වැඩ පිළිවෙලක්. එතකොට ගෙනල්ලා මේක අපි අදාළ කාලෙදි ගෙනල්ලා මේ ප්‍රශ්න සමත කරා. එතකොට හරි අපේ කතාව පැහැදිලිනේ. ඒක අපිට විවාදයක් හෝ දෙබිඩිකමක් හෝ මොකක්වත් නැහැ. අපිට මිනිස්සු ඡන්දුනේ මේකට. මොකද මේකට අකමැති නම් ගැටලුවක් නැහැ. ඊළඟට වෙන කාට හරි දීලා විශ්‍රාමයට මන්ත්‍රීලාට දෙන්න ඕනේ කියලා මිනිස්සුන්ට ඡන්ද දෙන්න පුළුවන්. හැබැයි සමගි ජන බලවේගයේ මම කියන්නේ මේ සංවාදي වටේ යන්න ඕනේ අපි එකතැනට එන්න පුළුවන්. සමගි ජන මට විනාඩියක් දෙන්න සමගි ජන බලවේගයේ හේෂ මන්ත්‍රීතුමා ගෙනාව යෝජනාවක් අපිට කලින් වැඩේ කරනවා වගේ පෙනෙන එකක් ගෙනාවා. හරි එක පැත්තකින් තියන්නකෝ. අද දවසේත් හැමෝම විරුද්ධව කතා කරා. විපක්ෂ 나යකතුමා මේකට විරුද්ධව කතා කරලා තියෙන්න ඕනේ කිව්වා. දූෂණ මංචා වැඩි වෙනවා කිව්වා. ඔහොම කතා ගොඩක් කිව්වා. ඩිබේට් එකේදී විතරයි. ඩිබේට් එකේ. ඔක්කොම විරුද්ධව කතා කරලා මේ අපේ තීරණයට විරුද්ධව කතා කරලා හවස ඡන්දෙ දෙන වෙලාවේ ඡන්දේ ඔප්ෂන් තුනක් තියෙනවානේ. ඡන්දේ පුළුවන් yes දෙන්න පුළුවන් no දෙන්න පුළුවන් abstain ඉන්න පුළුවන්. හැබැයි මුළු හවස් වෙනකන් කතා කරලා ඡන්ද දෙන වෙලාවේ ඔක්කොම අතරින් මාරු වෙලා ගියා. එහෙනම් තමයි මතයකට ඉන්නවනේ මෙහෙමයි. නෝ කියලා කියන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන් අර මෙතුම කියන වගේ ඒක මේකත් පුළුවන් අරකත් පුළුවන් නමුත් අපිට තාර්කිකත්වයක් තියෙන්න පුළුවන් නේ එහෙම ගත්තොත් එහෙම දැන් එහෙම තමයි දෙම මතයල උත්තර දුන්නොත් එහෙම තමයි මේක තමයි අපි කරන්නේ ඒක අපි මත සංවාදයක් නැහැ නේ මෙතුමගේ පැත්ත ගත්තා අපි අවසන් කරනවා ඔව් අවසන් කරනවා එක්සත් ජාතික පක්ෂය අද මේකට විරුද්ධව ඡන්දෙ දුන්නා එක්සත් ජාතික පක්ෂය කොහෙද පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඒක රවි කරනායක එක්සත් ජාතික පක්ෂය කියන එක නෙමෙයිද නෑ නෑ මම කියන්නේ ඔයා මම හිතන් හිටියේ එහෙමයි මොන පක්ෂය නෑ යා ඊලා මම හිතන් හිටියේ එහෙමයි මොකද්ද වෙනස් මම හිතන් ඉන්නේ රවි ඔබතුමා නිවැරදි කරන්නේ ඔබතුමා නිවැරදි කරන්නේ අපි එතුමාලා පැහැදිලි කරගන්න නෑ මගේ අදහස මෙතුමාට වැරදි නිවැරදි කරන්න පුළුවන් මෙතුමාගේ පක්ෂේ ඒ රවි කරනායක මහත්තයයි ෆයිසල් මුස්තාෆා මහත්තයයි අර සන්දානකින් ඡන්ද ඉදිරිපත් වුණාට එක්සත් ජාතික පක්ෂය කියලා තමයි මම හිතන් හිටියේ එහෙම නෙමෙයිද අපිත් හිතන් හිටියේ එහෙම. ඔව් එහෙම නෙමෙයි ජනතාව හිතන්නේ අපි දන්න විදිහට එක්සත් ජාතික පක්ෂය කියන්නේ අලිය ලාංඡනයේ තියෙන එක්සත් ජාතික පක්ෂය. හරි අපි